everyone, welcome back to another beautiful vlog Life with Fuzzy. ඔන්න ඉතින් අදත් ගොඩාක් ලස්සන vlog එකක් තමයි ඔයාලා හැමෝටම මම share කරන්න යන්නේ. ඉතින් මේ vlog එක අලුතෙන් බලන කෙනෙක් නම් මතකින් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එන්න vlog එක continue බලමු. මේ දවස් ඉතින් ගොඩාක් busy day එකක් මට උනේ. ඔන්න ඉතින් උදේ නැගිට ගමම තාත්තයි පුතයි පැල හිටවන්න පටන් ගත්තා. Put inside, huh? Bismillah, one. Bismillah. Say Bismillah. Put inside. Keep. Happy. Chicken tea. Okay. This one also, huh? ඔයාලා මේ බලන්නේ මම සුපර් මාකට් එකෙන් ගෙනාපු නිවිති. ඉතින් උයලා ඉවර වෙලා ඉතුරු ටික එහෙමම මුල් ඇදෙන්න වතුරේ දාලා තිබ්බා. ඉතින් මුල් ඇදුනත් එක්ක ඔන්න හිටවන්න පටන් ගත්තා. අපේ යානි බබා ඉතින් ගොඩාක් ආසාවෙන් තමයි මේවා පැල කරන්න පටන් ගත්තේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් අඬන්න පටන් ගත්තා. තවත් එයාට පැල කරන්න ඕනි කියලා. හස්බන්ඩ්ත් මාෂාල්ලා කියලා ඉතින් ලංකාවට වැකේෂන් ආවා නම් මොනාරි පැලයක් හිටවල තමයි එන්නේ එයාලගේ ගෙදර ගෙවත්තේ. Baby here. Here. Bismillah. Okay. Finish? පෝච්චියට ඉතින් දාලා ඉවරයි මේ පැල ටික. ඉතින් යානි බබාට දැන් තවත් ඕනි වෙලා තියෙන්නේ. බලන්න ඔයාලා මොනා දෙයක් කරන්න කියලා. No. Finish. Another one. Okay, wait. Don't touch, huh? Another one here. Another one more. Okay, push. Another one. No. Tomorrow. Here, tomorrow. Okay? No, today finish. Good boy, no, tomorrow. කොහොම හරි ඉතින් යාව ෂේප් කරලා ඇතුළට අරගත්තා. ඉතින් මේ දවසේ මම කලින් කිව්වා වගේ ගොඩාක් busy day එකක්. ඔයාලටත් ඒ වගේද කියලා අනිවාර්යයෙන්ම කියන්න. හැම වැඩක්ම එකම දවසේ සෙට් වෙනවා වගේ ඉතින් වෙන දවසක් තියෙනවා නේද? ඉතින් මේ දවසත් එහෙම තමයි මට deep cleaning ඒ වගේම washing මේ වගේ ඉතින් හැම දෙයක්ම එකම දවසට ඇවිල්ලා තිබ්බා. ඉතින් අද ඇවිල්ලා deep clean එකක් කරන්න කියලා මං හිතපු දවස වතුර බෝතල් ඉතින් ගන්න එක හොඳයි. ඒ වුණත් ඇති එකක් ගෙදර හැම තැනම වගේ තියෙන්නේ දකින හැම තැනම වගේ තියෙන වතුර බෝතල් තමයි බීපු වතුර බෝතල්. ඒ වගේම ඉතින් ඩස්බින් එකත් ඉක්මනට ෆුල් වෙනවා මේ වතුර බෝතල් වලින්ම. මේක නම් ඉවර වෙන්නේ නැති වැඩක්. ඉතින් කොච්චර දැම්මත් ඊළඟ සෙකන්ඩ් එකේ යානි බබා ඇදලා දායි. මේ ටෝල්ස් බකට් එක නම් මම ටිකෙන් ටික ක්ලීන් කරගන්නවා. ඒත් මේ වගේ තමයි මිස් කරන්නේ අපි යානි බබා. යානි බබාට ඉතින් දැන්ම ඉඳන් මම කියලා දෙනවා සෙල්ලම් කරලා ඉවර වුණ ගමන්ම ටෝයි බකට් එකටම දාන්න ඕනි කියලා. ඉතින් හැමදේම ඉතින් ඔන්න එයාත් මට සයිඩ් එකෙන් හෙල්ප් කරනවා. Here, this car roller. Mashallah. සමහරක් වෙලාවට ඉතින් පව් කියලා මට හිතෙනවා. ඉතින් එයාත් එකතු වෙලා මට උදව් කරනකොට ඒ වුණත් ඉතින් කොච්චර උදව් කරත් වැඩක් නැහැ. මොනවාද ඊළඟ සෙකන්ඩ් එකේ හැම දෙයක්ම ආයෙමත් බිමට දායි. ඉතින් ඒක බබාලගේ හැටි නේද? Instagram එකේ මැසේජ් කරලා අහලා තිබ්බා කොහෙන්ද වතුර ගන්න කියලා. ස්ටොක් එකට අනිවාර්යයෙන් එයාට රිප්ලයි එකක් දෙන්න ඕනේ කියලා මට හිතුණා. ඉතින් සමහර සුපර් මාකට් වල ඔෆර්ස් දානවා වතුර බෝතල්. ඉතින් අපි මේක අරගත්තේ ෆාම් එකේ. ඉතින් ඔෆර් එකෙන් තමයි අරගත්තේ. අනිවාර්යයෙන්ම ඔයාලා ගිහිල්ලා චෙක් කරලා බලන්න ෆාම් සුපර් මාකට් එකේ. කැවිල්ලා හරි ෂාප් එකට තියෙනවා ඔයාලට පේනවා ඇති. ඒක නිසාම යානි බබාගේ සේෆ්ටි එකට අපි මෙහෙම අලව ගත්තා. මෙතනටයි. ඉතින් හෝම් ටුවර් අහලා තිබ්බා මගෙන්. පෙන්වන තරමට ඉතින් ලොකු ගෙදරක් නෙවෙයි. ඉන්ෂාල්ලා මම try කරන්නම් ගේන්න මගේ සිම්පල් හෝම් ටුවර් එක. ක්ලීනින් වැඩ ටික ඉතින් ඉවරුණත් එක්කම ඉතින් මම වොෂින් මැෂින් එකේ ඇඳුම් හොදන්න දාලා තිබ්බා. ඉතින් ඒ ටික වේලෙන්න දාන ඒවා ඔක්කොම වේලෙන්න දාගත්තා.
ඇඳුම් ටික ඉතින් වේලෙන්ද දාලා ඉක්මනට ආයෙමත් ආවා. ඉතින් කිචන් එක මම හරියට ක්ලීන් කරගත්තේ නැහැ. ඉතින් ඒ ටිකත් ක්ලීන් කරලා ඉවරුණා නම් ඉතින් මගේ වැඩ ටික ඉවරයි. ඊට පස්සේ ඉතින් ලන්ච් එක ගන්න තමයි තියෙන්නේ. නිවිති පැලයක් හිටෙව්වා. ඔය එක පැලයයි තියෙන්නේ. ඒකත් හිටවන්න ඕනේ. මම ඇවිල්ලා මෙහෙම වතුරේ දාලා තියලා තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. එනවාද? කොලත් එනවා චුට්ට දැන් තවත්. නිවිති පැලයක් තියෙනවා. මේ දවස් ටික ඉතින් හස්බන්ඩ්ට ලොන්ඩ්‍රි එකට දෙන්නත් බැරි වුණා. එයාගේ යුනිෆෝම් ටික. ඉතින් ඒක නිසා මමම තමයි ගෙදර හොදගෙන මේ අයන් කරාගෙන ඉන්නවා ඒකත්. ඔයාලා හැමෝටම දන්නවා ඉතින් මම උදේට නැගිට ගමම ලන්ච් එක උයා ගන්නවා ඉක්මනට. ඉතින් මේ දවසෙත් මම ඉක්මනට ලන්ච් එක උයා ගත්තා. ඇයි කිව්වනම් ඉතින් නිදාගෙන බබා නැගිට ගමම යානි බබා නැගිට ගමම මට අද ගොඩාක් වැඩ නිසා මම ඉක්මනට ලන්ච් එක උයා ගත්තා. ඉතින් මේ දවසේ මම උයාගත්තේ ඉතින් මැල්ලුමක් හදලා තිබ්බා. ඒ වගේම බීට්‍රූට් උයලා බීෆ් ඇවිල්ලා ඩෙවල් එකක් කරගත්තා. ඒ වගේම වම්බටු ෆ්‍රයි කරලා චම්බෝලයක් වගේ හදාගත්තා. ඉතින් මේ ටික තමයි අපේ ලන්ච් එක මෙනු එක උනේ. ඉතින් ඒකත් කාලා ඉක්මනට ආයේ ඉතුරු වැඩ ටික කරන්න පටන් ගත්තා. මේ දවසේ ක්ලයිමේට් එක ගැන කියන්න ඕනේ. හුළඟ ඉතින් ගොඩාක් හුළඟත් එක තමයි මේ දවස ස්ටාර්ට් උනේ. ඔන්න ඉතින් ටිකකින් ඊවිනිං ස්නැක්ස් එක තමයි මේ හදාගෙන ඉන්නේ. මේ දවසේ හැදුවේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් උයි සොසේජස් උයි තමයි. අද මගේ ඩේ එක ටිකක් ඩිෆරන්ට්. ඇක්චුලි අද දවසම ගෙදරම ක්ලීනින් වලටම ගියා. උදේම නැගිටලා හවුස් එක ක්ලීන් කරන්න ස්ටාර්ට් කරා. ඒ වගේම කිචන් එක, රූම් එක, එවරිතිං. හොනස්ලි ටිකක් ටයර්ඩ් වුණා තමයි. ඒත් ක්ලීන් කරනකොට හිතට ලොකු සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. සම්ටයිම්ස් අර අපිට ඇවිල්ලා රෙස්ට් එකක් නැතුව වැඩ කරන්න වෙනවනේ. ස්පෙෂලි ගෙදර වැඩ කියන්නේ ඉවරයක් නැති දෙයක් නේ. ඔයාලටත් එහෙමද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකේ කියන්න. බට් ඒවා කරනකොට තමයි අපිට රියල් ලයිෆ් බැලන්ස් එක හම්බෙන්නේ. අද vlog එකට big outing එකක් නැති වුණත් මේ වගේ real daily life moments තමයි share කරන්න හොඳයි කියලා මට හිතෙනවා. අන්තිමේට house එකට neat වෙලා තියෙනකොට wow ඒ feeling එක priceless නේද? So guys, ඔයාලත් busy වුණත් පොඩි දේවල් enjoy කරන්න try කරන්න. life එක simple දේවල් වලින් beautiful වෙනවා. එතකොට තමයි. ඉතින් guys, අද දවසේ ටිකක් calm and simple way එකකින් ගියා. and sometimes මේ වගේ slow days තමයි අපිට හිත clear කරගන්න හොඳම වෙලාව. අද මට realize උනේ life එකේ happiness තියෙන්නේ ලොකු දේවල් වල නෙමෙයි. මේ වගේ පොඩි peaceful moments වලයි කියලා. ඉතින් ඔයාලත් busy life එකක් අතර පොඩ්ඩක් stop වෙලා තමන්ගේ දවස enjoy කරන්න අමතක කරන්න මෙපා. එහෙනම් අදට මෙච්චරයි. වීඩියෝ එකට support එකක් දෙන්න. ඒ වගේම like කරලා ඔයාලගේ යාළුවන්ට ඒ වගේම පවුල අයට බලන්න share කරන්න. තව වීඩියෝස් බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලා subscribe කරන්න. අමතක කරන්න එපා. දැන්ම ගිහලා subscribe කරලා නැත්නම් subscribe කරන්න. See you in my next vlog. This is Life with Fuzzy. Bye.